සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායස YouTube channel එකට පිළිගන්නවා. පැණි රස කන්න හිතිලා ඉක්මනින් ලේසියෙන් අමුද්‍රව්‍ය 3කින් හදාගත්තු අතුරුපසක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. පොල් ගන්න කම්මැලි අයට මේ විදිහට හදාගන්න පුළුවන් හරිම ලේසි. මෙතන මම පොඩි බිත්තර වලින් 6ක් අරගෙන තියනවා. ඔයාලට ටිකක් ලොකු බිත්තර වලින් 4ක් ගන්න පුළුවන්. මිශ්‍රණය හදාගන්න විනාඩි 5ක්වත් යන්නේ නැති නිසා මම මේ විදිහට මුලින්ම රයිස් කුකර් එකට වතුර ටිකක් ගහනවා. මේකේ තමයි මම අද ස්ටීම් කරගන්න යන්නේ. බිත්තර 6 කඩලා මේ බෝල් එකට දාගන්නවා. බිත්තර කඩලා බෝල් එකකට දානකොට බිත්තර කට්ටෙන් පොඩි කෑල්ලක් මේ මිශ්‍රණයට වැටුනොත් ඔයාලට ලොකු බිත්තර කට්ට පාවිච්චි කරලා මේ විදිහට චූටි කෑල්ල එළියට ගන්න පුළුවන්. බිත්තර වල එන පිළිගඳ නැති කරගන්න මම මේකට වැනිලා තේ හැඳි එකක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ විස්ක් එකක් අරගෙන මම මේක මේ විදිහට හොඳට ගහ ගන්නවා. වටලප්පමට බිත්තර එක විස්ක් කරනකොට පෙනෙන්නේ නැති වෙන්න විස්ක් කරගන්න. ඊට පස්සේ මේකට මම කිරිපිටි මේස හැඳි දෙකක් දාලා තියෙනවා. ඒකට වතුර මිලිලීටර් 100ක් දාලා දිය කරගන්නවා. මද රස්නේ උණු වතුරෙන් තමයි මම මේක දිය කරගන්නේ. දැන් මම මේකට පොල් පැණි දා ගන්නවා. පොල් පැණි මිලිලීටර් 250ක් දා ගන්නවා. ඒ කියන්නේ කෝප්ප 1යි. කිරිපිටි ටිකයි පොල් පැණි ටිකයි ඔක්කොම මිලිලීටර් 350ක් එන්න ඕනේ. බිත්තර 6ක් දාගත්තොත් එහෙම ඔයාලට කිරි මිලිලීටර් 200කුත් පැණි මිලිලීටර් 250කුත් ගන්න පුළුවන්. මේ ටික මම හොඳට දිය කර ගන්නවා. ඊළඟට මේ පැණි මිශ්‍රණය මම බිත්තර එකට දාලා හොඳට දිය කර ගන්නවා. ඉතින් මේකට අපි කරදමුංගු කුඩු ටිකක් එකතු කර ගන්න ඕනේ. කරදමුංගු කුඩු දානවා නම් තේ හැඳි භාගයක් විතර දාගන්න. මම මේ විදිහට කරදමුංගු 5ක් විතර ග්‍රයින්ඩර් ජාර් එකකට දාලා කොටාගෙන එකතු කර ගන්නවා. ලුණු පිංචක් ඉහා ගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කර ගන්නවා. මේක තමයි අද වටලප්පම් එක මම ස්ටීම් කරගන්න යන්නේ. මේකට මම මිශ්‍රණය පෙරා ගන්නවා. ඊට පස්සේ ෆොයිල් පේපර් එකකින් හරි කෙහෙල් කොලයකින් හරි වහලා ඔයාලට පුළුවන් මේක රයිස් කුකර් එකේ ස්ටීමර් කෑල්ල උඩින් තියන්න. ඊට පස්සේ මේක පියනෙන් වහලා හරියටම විනාඩි 50ක් ස්ටීම් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය ටිකක් උසට මේ භාජනයේ තියෙන නිසා තමයි මම විනාඩි 50ක් ස්ටීම් කරගත්තේ. ඔයාලා ලොකු රයිස් කුකර් එකක මේ ටික ටිකක් ලොකු තැටියට තුනියට දාගෙන ස්ටීම් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම විනාඩි 40කින් විතර බලන්න. මේ තියෙන විනාඩි 50කට පස්සේ මම ටූත් පික් එකක් ගහලා බලනවා. ටූත් පික් එක ක්ලියර් එකට එනවා. ඒ නිසා මම මේක මේකෙන් බාලා නිවෙන්න තියලා තියෙනවා. ඉතින් මේක හොඳටම නිවෙන්න ඕනේ. හොඳටම නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා පැය දෙකක් විතර සීතල වෙන්න තියලා තියන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ගලවලා අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. අනිත් පැත්ත හරවනකොට ඔයාලා ටිකක් වටෙන් බුරුල් කරලා ඊට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති ප්‍රමාණයේ කෑලි වලට කපා ගන්න. මම මේක කෑලි 9කට කපා ගත්තා. ඉතින් මේක මම බිත්තර 6ක් දාලා ටිකක් ඝනට වගේ හැදුවේ. ඔයාලට හිල් ගොඩාක් එන්න හදා ගන්න ඕන නම් බිත්තර 4කින් හදා ගන්න. ඉතින් හදලා බලන්න. මේ වීඩියෝ ලින්ක් එකේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. පුළුවන් අය Facebook එකේ ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා. සුබ දවසක්. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායස YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලේසි පහසු ස්වීට් එකක් හදා ගන්න විදිහ. මේක ලාභෙට හදා ගන්න පුළුවන්. ගෙදර තියෙන අමුද්‍රව්‍ය 3කින් ඔයාලට මේක හදා ගන්න පුළුවන්. මේකට ඔයාලට හාල් පිටි කෝප්පයක් ඕන වෙනවා. සීනි කෝප්පයක් ඕන වෙනවා. ගෙදර තියෙන ඕනම කෝප්පකින් ඔයාලට ගන්න පුළුවන්. හාල් පිටි ග්‍රෑම් වලින් කියනවා නම් ග්‍රෑම් 175ක් වගේ, සීනි ග්‍රෑම් 200ක් වගේ. පොල් කිරි මිලිලීටර් 500ක් ඕන වෙනවා. හාල් පිටි ටික මුලින් ටිකක් බෙද ගන්න ඕනේ. අලුවා වලට හාල් පිටි බදිනවා වගේ පාට වෙනස් වෙන්නේ නැතුව ගානට බෙද ගන්න.
අඩු ගින්දරේ තියාගෙන හාල් පිටි ටික බෙද ගන්න. මේ බලන්නකො මෙන්න මේ ප්‍රමාණයට හාල් පිටි ටික බෙදනකොට මම මේක වෙනම බෝල් එකකට අයින් කර ගන්නවා. ඊට පස්සේ මේකට පොල් කිරි ටික දාලා දිය කර ගන්නවා. දැන් වෙනම පෑන් එකක් අඩු ගින්දරේ ලිපේ තියලා මම සීනි දා ගන්නවා. මම මේකට රතු සීනි අරගෙන තිබ්බට ඔයාලට සුදු සීනි ගන්නත් පුළුවන්. සීනි ටික දිය වෙනකන් තියා ගන්නවා. සුදු සීනි ගත්තොත් එහෙම මේ වගේ පාටට කැරමල් වෙනකන් සීනි ටික තියා ගන්න. ඊට පස්සේ මම මේකට වතුර මිලිලීටර් 250ක් එකතු කර ගන්නවා. උණු වතුර ඇල් වතුර ඕන එකක් ඔයාලට එකතු කර ගන්න පුළුවන්. දැන් ඝන වුණ කැරමල් කෑලි ටික දිය වෙනකන් හැඳි ගගා තියා ගන්න ඕනේ. ඊට පස්සේ සීනි පැණි එක නටනකන් තියාගන්න. මේකේ නූල් ඇදෙන පදමක් ඕනේ නැහැ. පැණි ටික නැටුවාම හොඳටම ඇති. දැන් මම මේකට හාල් පිටි මිශ්‍රණය එකතු කරගන්නවා. එකතු කරගන්න වෙලාවෙ ටිකක් දිය කරලා එකතු කරගන්න. ඊට පස්සේ මේක එක දිගටම හැඳි ගගා තියාගන්න ඕනේ. දැන් ඔයාලට මේ ලිපේ ගින්දර ටික වැඩි කරගන්න පුළුවන්. ගින්දර ටිකක් වැඩි කරගෙන මෙන්න මේ ප්‍රමාණයට එනකන් හැඳි ගගා තියාගන්න. ඊට පස්සේ ගින්දර ප්‍රමාණය අඩු කරගන්න. මම මේකට ලුණු පිංචක් එකතු කරගන්නවා. එක දිගටම හැඳි ගගා මේ වගේ ගුලියක් එනකන් තියාගන්න ඕනේ. මේකට මම පොල් තෙල් මේස හැඳි එකක් දාගන්නවා. ඔයාලට මේ පොල් තෙල් වෙනුවට බටර් එකතු කරගන්නත් පුළුවන්. කැමති කෙනෙකුට එළවලු තෙල් දාගන්නත් පුළුවන්. මේක දැන් අඩු ගින්දරේ විනාඩි 20ක් විතර හැඳි ගගා තියාගන්න ඕනේ. මේකේ හරි පදම වෙනකොට ඔයාලට අතට තේරෙනවා හැන්දේ ඇලෙන්නේ නැතුව එක ගුලියකට වගේ එනවා. අනේ වෙලාවට මම පොල් තෙල් ගාගත්තු තැටියකට දාගන්නවා. තැටියට දාගත්තට පස්සේ මේක හොඳට තුනී කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මේක ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ නැහැ. මේ විදිහටම එළියේ තිබ්බහම මේක සෙට් වෙනවා. විනාඩි 20කින් 30කින් ඔයාලට මේක කෑලි කපා ගන්න පුළුවන්. මම මේක මේ වගේ කෑලි වලට කපා ගන්නවා. සාමාන්‍ය පොඩි කෑලි වලට තමයි මම කපා ගන්නෙ. ඉතින් ඔයාලට කහට කෝප්පයක් බොනකොට ඒකට සීනි ගන්නෙ නැතුව මේකෙන් කෑල්ලක් කකා කහට කෝප්පේ බොන්න පුළුවන්. ගෙදර ඉන්න පොඩි අය ස්වීට් වලට කැමති නම් මේක හදලා තියාගන්න. හදලා කල් තියාගන්න පුළුවන්. මේ ක්‍රමයට ඔයාලට දවස් 3ක් විතර එළියේ තියාගන්න පුළුවන්. නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. ඉතින් හදලා බලන්න. හරිම රසයි මේක. වීඩියෝ එකේ ලින්ක් එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න. පුළුවන් අය Facebook එකේ ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.